කාවඩි නැටුම සහ කතරගම ඉදිරිපත් කිරීම දුලිස ආයතනය මගින්. හැඳින්වීම. කාවඩි නැටුම යනු කතරගම දෙවියන්ට ගෞරව දැක්වීමේ නර්තනයකි. කතරගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආගමික ස්ථානයකි. භක්තිමතුන්ගේ පැතුමන් ඉටුවන ස්ථානයක් සේ සැලකේ. මෙම වීඩියෝවෙන් අපි කාවඩි නැටුම සහ කතරගම පිළිබඳව සරලව ඉගෙන ගනිමු. කතරගම දේවාලය. කතරගම දේවාලය දකුණු පළාතේ පිහිටා ඇත. බෞද්ධ, හින්දු හා වැදි ආගමිකයන් හා බැතිමතුන් මෙහි පුද පූජා පවත්වති. කතරගම දෙවියන් උදෙසා ගෞරව දැක්වීම සඳහා විශේෂ උත්සව ජූලි මාසය පුරා වාර්ෂිකව පැවැත්වේ. කතරගම උත්සවය ඇසළ මාසයේදී එනම් ජූලි මාසයේදී විශේෂ උත්සවය පැවැත්වේ. පාදයාත්‍රා, පෙරහර, දිය කැපීම වැනි කටයුතු මාසය පුරාවට සිදුවේ. බොහෝ ජනතාව මෙම උත්සවයට සහභාගී වේ. පාදයාත්‍රාව පුරාණයේ පටන් පැවතෙන මෙම ආගමික ගමන උකන්ද දේවාලයෙන් පටන්ගෙන කුමන හා යාල වනෝද්‍යාන හරහා කිලෝමීටර් 100ක් පමණ දුරක් පයින්ම ගමන් කරයි. මෙයට සිංහල, දෙමළ සහ විවිධ ජන කොටස් කතරගම දෙවියන්ට භක්තියෙන් එක්වන අතර මෙය සැප පහසුකම් නොමැතිව ඉටු කරන දුෂ්කර ගමනකි. අවසානයේ බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍යයට ළඟා වීමෙන් ගමන සාර්ථකව නිම කරයි. කාවඩි නැටුම කියන්නේ කුමක්ද? කාවඩි නැටුම යනු හින්දු භක්තිකයන් විසින් මුරුගන් කතරගම දෙවියන්ට භක්තිය හා කෘතගුණ දැක්වීම පිණිස ඉදිරිපත් කරන ආගමික නැටුම් විශේෂයකි. එය උරහිස් මත බරක් දරාගෙන රිද්මයට නැටීම, දේව භක්ති පෙන්වීම සහ සංස්කෘතික පෙරහැරවලට එක්වීම යන මූලික ලක්ෂණ වලින් සමන්විත වේ. නර්තකයාගේ ඇඳුම සහ මේකප්. නර්තකයා වර්ණවත් රෙදිපිලි පළඳයි. මුහුණ ආලේපන සහ අලංකාර ආභරණ භාවිතා කරයි. දමිළ ආభాෂයට අනුකූල වන ආකාරයේ නර්තන පියවර තැබීම සහ රිද්මයට අනුකූලව නර්තනය අපූර්වට ගලපයි. ගිනි පෑගීම. කතරගම උත්සව සමයේ උණු අඟුරු මත ගමන් කරන ආගමික වතාවත් දැකීමට හැකිය. මෙය දෙවියන්ට වූ බාර ඉටු කිරීමේ සංකේතයකි. සමහර භක්තිකයන් දැඩි භක්තිය නිසා සිරුරේ කොකු රඳවා ගනිමින් මෙම බාර කිරීම සිදු කරයි. ආගමික සහජීවනය. කාවඩි නර්තනය ගිරි කාවඩි, භක්ති කාවඩි, පරවි කාවඩි, මත්ස්‍ය කාවඩි හා ගිනි කාවඩි යන වර්ග පහකින් යුක්තය. කාවඩි නැටුමින් විවිධ වූ ආගමික ජනතාව එකට රැඳේ. මෙමගින් සංස්කෘතික එකමුතුකම වැඩි වේ. කතරගම යනු ගෞරවය, භක්තිය සහ එකමුතුකම ප්‍රකාශ කරන ස්ථානයකි. නර්තකයාගේ ශරීරය තුලින් දෙවියන්ට ගෞරව දැක්වීම සිදුවේ.